Black and white walks. තැනට ආවා අපි විතර ඉතිරි පොට්ටයක් තියෙනවා කුඩාරම ගහන්න හදන්නේ කට්ටියට නම් ගායිස් අද අපි වීඩියෝ එකක් කරන්න යන්නේ සුපිරි චැලෙන්ජ් එක. ඉතින් අද කරන්න හදන්නේ අපේ ගමේ තියෙන උසම ස්ථානයේ ගල්කන්ද ආරාමයට අපි නැගලා ඒකේ කුඩාරමක් ගහගෙන අපි මොකක් හරි හදන්න තමයි තියෙන්නේ. අපි මේක කරන්න ඕන පැය 3ක් ඇතුළත. ඉතින් අපි මේක කොහොම හරි කරන්න ඕන. ඉතින් වැඩි කතා කරන්නේ නැතුව අපි වීඩියෝ කරේ. Guys, ada pinweti galkanda puruan raja Hawiyarastan මේක තමයි මේ තමයි කැලේ ඉස්සලා තියෙන්නේ. මේක තමයි අපි කුඩාරම ගහන හිතාගෙන ඉන්නේ. guys අපි දැන් බයිසිකලෙන් යන්න හදන්නේ එතනට. ඉතින් අපි ගිහිල්ලා එතන කුඩාරමක් ගහගෙන ඉන්න ඕනේ. ඉතින් අපි ආරම්භ කරන්න හදන්නේ අපේ ජර්නි එක. ඉතින් යන්න සූදානම් වෙන්න. ඉතින් අපි යන්න හදන්නේ. එන කැලෑ පාරකට අපි ප්‍රවිෂ්ඨ වුණා. අඩි පාරක් වගේ එක. guys අපි දැන් මේ යන්නේ මේ පාරේ. ගිහිල්ලා අපි යන්න ඕන දැන් ගොඩක් දුර. තව ගොඩක් දුර යන්න ඕන අපි බයිසිකලෙන්. අපි ටික දුරක් ගිහිල්ලා ටික දුරක් පයින්තුත් යන්න තියෙනවා. ඉතින් අපි ඒකේ යන්න ඕන කොහොම හරි. මේක පැය 3ක් ඇතුළත කොහොම හරි කරන්නත් ඕන. අපි බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. Guys, අපි ටික දුරක් කැලෑ පාරේ මිනිමීට පයින් යන බයිසිකලෙත් අල්ල කරගෙන ගියා. කැලෑ පාරකින් දැන් තාර පාරකට වෙල්ල තියෙනවා. දැන් ඉතින් අපි මේක දිගේ යන්නයි සූදානම් වන්නේ. හරි එහෙනම් අපි ජර්නි එක ආරම්භ කරමු. නැවතත් පැදීමක් තමයි තියෙන්නේ. හරි යමන් කොල්ල. අපි පිටිපැත්තෙන් කොල්ල දෙන්නෙක් කෙනා. එක්කෙනෙක් විදු, එක්කෙනෙක් ශශික. ताल्लु कर යන්නේ බයිසිකලේ අපි ताल्लु කරගෙන තමයි දැන් යන්න හදන්නේ. පොඩි අසනීප තත්ත්වයක්ත් තියෙන පොඩක් කටහඬ වෙනස් වෙලා වගේ දැනෙවි. දැන් කිලෝමීටර් 2ක් වගේ ප්‍රමාණයක් ඇවිල්ලා කියලා කියනවා අපේ කට්ටිය. ඉතින් guys ආඩ පේනවා ඇති අපි දෙන්න එක බයිසිකලේ මම එක බයිසිකලේ යන්නේ. හරි ඉතින් අපි දැන් ආයි යන්න හදන්නේ. පැදීමක් තියෙන්නේ මහ පාරට යන්න. මේ කොහොම හරි පාස් කරන්න ඕනේ. ගොඩක් මහන්සි. හරි අපි එන යමු. මහ පාර ගායිස් අපි මහ පාරට ආවා. එහෙනම් මහ පාරෙන් අපි යන්න ඕන කොහෙටද කියලා බලමු. අපි දැන් මහ පාරේ ඉන්නේ. ගොඩක් සද්ද ඇහෙනවා ඇති. ඉතින් අපි යන්නේ හදන්නේ. ආයි යන්න හදන්නේ පෑගීමක් තියෙන්නේ. අපි යන් එහෙනම් පල්ලමක් තමයි තියෙන්නේ දැන් නම්. දැන් නම් ටිකෙන් ටික යන්න තියෙන්නේ. කොහොම හරි අපි යන්නත් ඕන මේක දවස් ඇතුළත. හරි එහෙනම් අපි යන්. Hi guys, sono අපි දැන් ළඟ වෙලා තියෙන්නේ. ළඟ වුණයි කොට තව ගොඩක් දුර යන්න තියෙනවා. අපිට දැන් චාර වාරකින් යන්න හදන්නේ. මේ ඉන්නේ අපේ කුඳු. ගත්ත ෆෝන් එක එහෙනම් දැන් ඉතින් අපි යන්න තියෙන්නේ. තාම පැදීමක් තියෙන්නේ. පයින් යන්න තාම සෙට් උන්නේ නැහැ දැන්. කොහොම හරි යන්න ඕන. මේක කරන්න ඕන කොහොම හරි. ගේමක් ගහන්න ඕන. වලට සද්ද ඇහෙනවා ඇති. ඉතින් අපි මේ මහ පාරේ ඉන්නේ. ඒක තමයි ඉන්නේ. අපේ ගාව සල්ලි තියෙන රුපියල් 500යි. 500න් අපි මොනවා හරි දැන් කන්නත් ඕන. අපි මේ ඔක්කොම කරන්නත් ඕනේ 500යි. කොහොම හරි ගේමක් ගහලා කරන්න ඕනේ. දැන් වැවක් ගාව ඉන්නේ. guys අපි වැවක් ගාව තමයි ඉන්නේ. මේ පේනවා ඇති වැව. ඉතින් අපි පොඩක් ගිමන් හරිනවා වගේ හිටියා. මහන්සි අපිට ගොඩක් දැන් කිලෝමීටර් 3ක් විතර අපි බයිසිකලේ පැද්දම්. දාඩියක් දානවා. ඉවරයි. දැන් අපිට තව පැය දෙකමාරයි තියෙන්නේ. ඔව් ඒ වගේ කාලයක් තමයි තියෙන්නේ. තව චැලෙන්ජ් එක කරන්න තව අපිට පැය එකමාරක් වගේ තමයි කාලේ තියෙන්නේ. අපි ගොඩක් දුර දැන් බයිසිකලේ පැද්දා. ඉතින් කොහොම හරි අද කරන්නත් ඕන. අපිට මහන්සි
අපි දැන් යන්න හදන්නේ මේකේ මහ පාරට ගිහිල්ලා ආයි එහෙම ගොඩක් දුර යන්නත් ඕන. හදන්නේ බයිසිකලේ පදින්නේ හදන්නේ දැන් ආයි. දැන් මේක පා ගන්න ඕන. දැන් අපි හරවගෙන ආයි යන්න වෙනවා. මෙතන කවුරුත් දන්නේ නැහැ කිව්වා මේ පාර. ගයිස් අපි ආයි මේ පාරේ හරවලගෙන යනවා. මොකද මේ පාර අපි දන්නේ නැහැ. ලොකේෂන් එකේ පෙන්නන්නේ වෙනින් පාරක් මේ කට්ටිය කියන්නේ. ගමේ කට්ටිය යන්නේ හැබැයි මේ පාරේ. අපි දන්නේ නැහැ හැබැයි මේ පාර. ඉතින් අපි යනවා මහ පාරෙන් කොහොම හරි. ඉතින් guys ඒ වෙලාවට මට ගොඩක් දුක හිතුණා. අපි ගමේ කට්ටියන් ඉන්නවා යන්න ඕන පාර මොකද්ද කියලා. හැබැයි අපේ ගමේ කවුරුවත් ඒ ගැන කිව්වේ නැහැ. බලමු guys ඊළඟට මොකද්ද වෙන්නේ කියලා. කෑවද බං? අට්ටි කියන ජුට්ටක් කෑවලු. අන්න බැරි වුණා මටද. කන්න නෙවෙයි රේන්න තමයි. අපි දැන් මහ පාරේ ආයි මහ පාරට වැටුණා. අතු පාරෙන් ආයි මහ පාරට ආවා. ඉතින් අපි කූඩාරම හදලා ඉවරයි. අපි යන්න ඕන දැන්. guys ඉතින් අපි දැන් විතරක් ඉන්නේ ගොඩක් ළඟයි. උඩ පැත්තම මේ පැත්ත කවුරුවත් ඇවිල්ලා නැතුව ඇති. දන්නේ නැතුව ඇති. විතරක් ඉන්නේ කොහෙද කියලා ඔයාලා දන්නේ නැතුව ඇති. මේ තියෙන්නේ වීරගැඩියේ වලස් තංගල්ලේ පාරේ වීරගැඩි පාරේ ආව තමයි මම වෙන විතරක් ඉන්නේ. අපි ඉන්නේ ඇත්ගල් මුල්ලේ. අඩවල් වෙන්නේ දැන් පුතාරන් මේට ඇවිල්ලා තියෙන්නේ. guys අපි දැන් බයිසිකලේ දාලා යන්න හදන්නේ. මෙතනින් අපිට ඉස්සරහට යන්න වෙන්නේ පයි. කොහොම හරි දැන් යන්නත් ඕන. මග ගහලා හරි නම් අපි ජර්නි ආරම්භ කරමු. නැවත let's go. දැන් විතරක් මේට ඇවිල්ලා ඉන්නේ. මේ වෙන්නේ කඩබල දාරන් දෙනියේ. දැන් සැපද? සැපයි. නාගින්න ගත්තම තව සැප වෙනවා. ඔව්. ගල් කන්දේ නගිනා කියන්නේ ලේසි නෑ. අඩෝ කොහොමද මම නගින්න ඔච්චර? ඒ දැන් වාසිය. කකුලේ දුක් වෙලා තියෙන්නේ. guys අපේ කොල්ලෙක්ගේ කකුලක් තුරුක් වෙලා තියෙනවා. ඉතින් අපි කොහොමද යන්නත් ඕන. මට හරිනේ අප් චැලෙන්ජ් එක. ඒක තමයි පට්ටවුවක් තියෙන ඉන්නම් බෑ මම කැප් එකක් දාලා මුන්නම් කැප් එකක්වත් දාගන්න නැහැ කිව්වට ඇහුවෙත් නැහැ නිකන් ඔහේ guys අපි තැනට ගොඩක් ළඟ ඉන්නේ මෙතන හන්දිය තමයි අපි හැරෙන්න ඕන එසේනම් අපි මෙතනින් හැරෙනවා ඔයාලට කවදා හරි එන්න උලන් මේ නැත්නම් ගල් කන්ද සාමික්ෂණේ ආරමේ වරිනවද සද්දයන් අපිට එනවා guys දැන් අපි ආය යතුරු පාරකට යනවා මේ යතුරු පාර ගොඩ දුර යන්න ඕන අපි යන් එන චැලෙන්ජ් එක කරනවා කට්ටක් කාලා ඕන කරන්න දන්න ඉතින් අපේ කට්ටිය ඉල්ලන්නේ පළවෙනි වතාවට යන්නේ පළවෙනි වතාවට තමයි guys අපි යන්නේ අපේ ගමේ තිබ්බට අපිවත් ගිහලා නැහැ තාම guys අපි යන අතරතුරදී බල්ලෙක් අපේ ඇඟට පැන්න ඉතින් අපි පයින්ම තමයි උඩට ගියේ guys එනම් බලමු ඉස්සරහට මොකද්ද වෙන්නේ කියලා guys අපිට යනවා තාම යනවා තව දුර අපිට යන්න ඕනද තව ගොඩ දුර යන්නනේ උවා මට සිරි නම් භාගයක් අස්සාවේ නෑ බා යනවා ඉවරයි මම අපිරිය මට නම් දැනෙන්නේ අපි පන්සල ගාවටම ඇවිල්ලා තියෙන්නේ guys අපි ගල් කන්දේ උඩටම නැග්ගා ඊට පස්සේ අපි විහාරයක් වගේ තැනක අපි මහන්සි වෙලා හිටියා අපි විවේක ගත්තා තව අපිට පැය 21ක් වගේ තියෙනවා කාලය අපි කරමු කොහොම හරි ඔබතොට පුරන්න මට කොච්චර පොන්න විතර යමු දැන් පහළට බහිනවා දැන් මේ පාරේ තමයි යන්න හදන්නේ පාරේ ගිහලා මෙතන උඩරම ගහන්න තමයි අපේ චැලෙන්ජ් එක තිබ්බේ අපිට හදන්න මොනවා ගේන්න අමතක වුණා අපි දැන් මෙතන ගහන්න හදන්නේ guys ඉතින් ගහම ගාමිකුවේ කුඩාරම ඔරෝරිනෝද සද්දයන් අපිට එනවා guys දැන් අපි කුඩාරම ගහන්න යන්නේ කොහොම හරි ගහන්නත් ඕනක් දවස් ඇතුළත අපි පොල්ලතු ටිකත් හොයාගත්තා ඉතින් අපි ගහමු එනම් කුඩාරම
දැන් කූඩාරමේ සැකස්මක් වගේ හදලා තියෙනවා. අපි කොහොම හරි හදන්නත් ඕන මේක. ගේමක් ගහලා හදන්නත් ඕන. දැන් මේ වටේ පේනවා ඇති ඔයාලට කැලෑව මහා ඝන කැලෑව. අපි දැන් මෙතන තමයි හදන්න. පට්ට අවුව යමල සිරි වෙන අවුවක් තියෙන්නේ. තල්කොළ වගේ එකක් ගෙනා. ඉතින් ගයිස් මාත් එක්ක ආපු කොල්ල දෙන්න කූඩාරම හදන වැඩේ බාරගත්තා. උන් දෙන්න වර කූඩාරම ගැහුවා. ගයිස් ඉතින් ගණන් ගන්න එපා. මේක ඉතින් ඔයාලා හදනවා වගේ ලොකු කූඩාරමක් නෙමෙයි. මේ අපි මේ වෝල් එකක් නේ කරන්නේ. ඉතින් මේකේ අවසර ගන්න ඕන ලොකු කූඩාරක් හදන්න. ඉතින් ඒකින්ද අපි පොඩි කූඩාරමක් තමයි හැදුවේ. ඒකින්ද ගණන් ගන්න එපා මේ ගැන. කට්ටිය බරටම වැඩ කූඩාරම හදන්නේ අපි දැන් විනාඩි 30ක් විතර මේක හදනවා. හදන්නත් ඕන මේක. අපි දැන් ගල්කන්ද ආරාමයට ගිහිල්ලා ෆොටෝ වගේ එකක් ගන්නත් තියෙනවා අපිට. ගොඩක් වැඩක් තියෙනවා. අපි මේක හදන්නේ. හරි ඉතින් අපි මේක හදලා ඉවරලා තව වීඩියෝ එකක් මේ හදලා ඉවර වෙලා ආයි වීඩියෝ සම්බන්ධ වෙන්න. එතකන් ගයිස් ඔහොම ඉන්න. අපි තව මේක හදලා ඉවරලා ආයි වීඩියෝ එකක් ගෙන්න. අරුන් දෙන්න බරටම වැඩ. අපි ඉතින් අතල්ලක ඉන්නවා. ගයිස් මට ඔයාලට ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. අපි තමයි black and white walk. ඉතින් අපි මේ වෝල් ගේම් කරන්න බලාපොරොත්තු වෙන එකේ ඇඩ්වෙන්චර්ස් ගමන් යනවා. ඊට පස්සේ අපි චැලෙන්ජ් කරනවා. එක එක ඒවා කරනවා. අපි black and white කියලා නම දැම්මේ අපි බෑන්ඩ් එකක් ගහන්න බලාපොරොත්තු වෙනවා. ඒකින් තමයි අපි black and white කියලා වෝල් කියලා නම දැම්මේ. ඉතින් ඔයාලා හිතනවා අපිට කැමති වේවි කියලා. අපි බලලා subscribe කරලා අපි like කරලා share කරලා අපි ගොඩක් උස තැනකට මේ ගොඩක් ඉහළ තැනකට ගෙනියන්න ඔයාලා උදව් වේවි කියලා අපි හිතනවා. ඉතින් guys කට්ටිය බරටම වැඩ. මම ඉතින් ආතල්ලේ ඉන්න. හරි එහෙනම් අපි බලමු පස්සේ සම්බන්ධ වෙනවා වීඩියෝ එකට. ගයිස් මේ තමයි අල්කන්ද පුරාණ රජමහා විහාරයේ නටබුන් තියෙන බෝධියක්. මේක ඉතාමත් පැරණි බෝධියක්. ඉතින් අපි මෙතන තමයි කොලාතු කඩාගෙන ගියේ. ඔයාලට පේනවා ඇති මෙතන ගස් තියෙනවා. ගයිස් අයියා ඉතින් අපි වීඩියෝ එක ගයිස් මම ඉතින් අරට උදව් කරන්න බෑ. කොලාතු එකක් දෙකක් විතර කඩාගත්තා. මම යන්න හදන්නේ. කොහොම හරි අද දවසෙත් මේක හදන්නත් ඕන. ගයිස් හරි. ඉතින් අපි කූඩාරම හදලා ඉවරයි. ඔයාලට පේනවා ඇති මේ තමයි කූඩාරම. ගයිස් ඉතින් අපි යට රිංගල බලලා අර කොල්ලෙක් යට රෙලා ඉන්න අපිත් රිංගල බලමු. යටට කොල්ලෝ එනවා කූඩාරම හදලා ඉවරයි. අපි දැන් යන්න හදන්නේ ආරාමෙට. ඉතින් ගයිස් මට මේ වෙලාවේ ගොඩක් සතුටක් දැනුණා. අපි මේ ගමන ආවේ ලොකේෂන් එක බලලා Google Map එකකින්. ඉතින් ගයිස් හැමෝම Google Map එකට ගොඩක් වෙලාවට බයිනවා. Google Map එකේ ලොකේෂන් එක වැරදිනවා. සමහර වෙලාවට වැරදින වෙලාවක් තියෙනවා. හරියන වෙලාවක් තියෙනවා. ඒකින්ද විශ්වාස කරන්න එපා. Google Map එක කියන්නේ හොඳ දෙයක් නරක දෙයක් කියලා හිතන්න එපා. ඉතින් ගයිස් ඊට පස්සේ අපි ගල්කන්ද විහාරයට ගියා. බලමු ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ගයිස් දැන් අපි චෛත්‍ය ගාවට අවිල්ලා ඉන්නේ. මේ තමයි ආරාමය. තමයි උඩම තැනට තමයි දැන් යන්න හදන්නේ. ගයිස් දැන් බලන්න මේ චෛත්‍ය තමයි මේ තියෙන්නේ. කොල්ලෝ වගේ කෙන කතාවක් කියනවා මේ හරියට. ඉතින් ගයිස් අර පේනවා ඇති. මේ තමයි උසම ස්ථානය. ඉතින් වැටුණා නම් දණ්ඩ ඩොඩෝ. ගයිස් ආට පේනවා ඇති ගොඩක් ලස්සන පැත්ත මේ පැත්ත. අර පැත්තෙන් පේනවා මේ පැත්තේ. ඇවිල්ලම බලන්න ඕන ගයිස්. ඇවිල්ලම බලන්න ඕන විතරන් දිනියට එනවනේ. පේනවා ඇති පැත්තම. ගයිස් එහෙනම් අපි චැලෙන්ජ් එක කරා. ගයිස් ඉතින් අපි වීඩියෝ එක හොඳින් කරා. චැලෙන්ජ් එක දින්න තව අපිට විනාඩි 30ක් විතර තිබ්බා. විනාඩි 30ක් විතර අපි චැලෙන්ජ් එක දින්න. ඒ 30 දැන් අපි විතරෙන්ද බහැලා යන්න ඕනේ. අපි මොන හරි කන්නත් ඕන. එහෙනම් මේ වීඩියෝ එක බලලා subscribe කරන්න, share කරන්න, like කරන්න. ගයිස් නැවත වීඩියෝ එක හම්බ වෙන බලාපොරොත්තු අන්තර සමු ගන්න මේ black and white works.